මේ කතාව මට කිව්වේ අපේ සීයා. ඔයාලගෙන් කීප දෙනෙක්ට මතක නම් අද වගේම කරන්ට් කැපීමක් ඒ දවස්වලත් තිබුණා. මට මතක විදිහට ඒ 2001 කාලවකවානුව. එතකොට මම 9 වසරේ හිටියේ. ඒ කාලේ දැන් වගේ ABCD නෑ. මුළු ලංකාවටම කරන්ට් ගියේත් ආවෙත් එකට. ඉස්සර කරන්ට් ගියාම අපි ඔක්කොම ගෙයින් එළියට එනවා. තාත්තා ලොකු ගිනි ගොඩක් ගහනවා. පැය 2-3ක් යනකම් එළියට වෙලා හිනවැවි තාත්තලා සීයලා යාලා කරපු වීරකම් ගැන පුරාජේරු කියවනවා. විහිළු තහළු කරනවා හරිම විනෝදයි. අනිත් ගෙවල් වල අයත් ඉතින් අපි වගේම එළියට වෙලා ඉන්නවා. අපි දෙපැත්තේ ඉඳගෙන හූ කියා ගන්නවා. එක එක නම් කී කෑ ගහනවා. ওই වගේ හරිම නිදහස් සුන්දර ළමා කාලයක් ඒ කාලේ අපිට තිබුණා. ආයෙත් ඒ කාලෙට යන්න නැත්නම් කියලා හිතන වාර අනන්තයි අප්‍රමාණයි. වැඩි හැලී නැතුව මං කතාවට එන්නම්කෝ. මම අද කියන කතාවේ ඊට අදාළ ගම්හා ස්ථානවල නම් හරියටම කියන්නේ නැහැ. මොකද ඒට හේතුව මේ ප්‍රදේශවල ඉන්න ජනතාව හා ඒ පිළිබඳව නොදන්න අයව අනවශ්‍ය ලෙස බීතියට පත් කිරීම සුදුසු නැති නිසා. ඒ අපේ සීයාගේ තරුණ කාලේ. අපේ තාත්තලාත් ඒ කාලේ ගොඩාක් පොඩිලු මේ සිද්ධිය වෙනකොට. ඒ කාලේ ලොකු භීෂණයක් ගිහින් තියෙනවා. මුළු රට පුරාම ගෙවල් වල ඉන්න තරුණ තරුණියන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් හන්දි ගානේ මරලා පුච්චපු කාලයක්ලු. මොන යකෙක් ආවත් සීයලා නම් ගෙදර දොර අරින්නේ නැහැලු. 6 වෙද්දිම කාලා බීලා ලයිට් වහලා නිදා ගන්නවා. කට්ටියම එක කාමරයක තමා පිළිවෙලට ගුලි වෙලා ඉඳලා තියෙන්නේ. සමහර දවස්වලට තාත්තලා නිදාගෙන තියෙන ඇඳ යටලු. සීයා නම් කිව්වේ එයා එළි වෙනකන් ඇහැ පියාගත්තේ නැහැ කියලයි. මේ සිද්ධිය වෙලා තිබ්බේ අන්න ඒ වගේ භයානක රැයක. කට්ටියටම නිින්ද ගිහින් තිබුණත් සීයා ඉතින් ඉන්න නැගිටලලුනේ. සීයාට ඇහුණලු ලොරි 3-4ක් වගේ මහා බර වාහන කීපයක් සීයාලගේ ගෙවල් පහු කරගෙන යනවා. සීයාගේ හිත කිව්වෙම ජනේලෙන් එබිලවත් බලපන් කියලයි. ඒ පාර සීයා හිමීට බඩ ගහගෙන ගිහින් කාමරේ ජනේලෙන් ඉස්සිලා බලලා තියෙනවා. ඒ ලොරි ඔක්කොම සීයාලගේ ගෙවල් පහු කරගෙන ගිහින් ගේ පහලට වෙන්න තියෙන ඉස්කෝලේ ගාව නවත්තලා. මිනිස්සුන්ගේ සැරපරුෂ වචනයි උස් හඩින් කෑ ගහන ඒවා මිසක් කළුවරේ කිසි දෙයක් සීයාට පෙනිලා නැහැ. එක පාරටම සීයාගේ කන් අඩි පිපිරලා යන තරමටම ටෝන් ගාලා පිට කරල් පිපිරනවා වගේ පුපුරන්න පටන් ගත්තලු. බය වුණු පාරට සීයාට මුත්‍රාත් පිට වෙලා. සීයා කන් දෙක වහගෙන බිම දිගා වෙලා. ඒ සද්දෙට නිදාගෙන හිටපු ඔක්කොම නැගිට ගත්ත විතරක් නෙමෙයි ළමයි ටික මරලා තෝණි තියලා අඬන්නත් පටන් අරන්. සීයායි ආච්චි ළමයි 4-5 දෙනාගේ කටවල් අත්වලින් වහගෙන අඬන්න එපා කියලා තුරුල් කරගෙනම හිටියලු මේ කලබලේ ඉවර වෙනකම්. පැයක් දෙකක් ගියාට පස්සේ ළමයි ටික ආයෙමත් නිින්දට වැටිලා. සීයා හිමීට ගිනි කූරක් ගහලා වෙලාව බලලා තියෙනවා. රෑ 10 මාරයි. මට හිතෙනවා ඉස්කෝලේ පැත්තට ගිහිල්ලා බලන්න. පිස්සුදනේ ඔයාට. නිකන් බැලුම් කන්නද හදන්නේ? මම හිමින් වත්ත දිගේ පාරට ගිහිල්ලා බලන්නම්. එතන වැඩි පේන්නේ නැහනේ. බැරුවේ පොඩි උන්වද කියලා හිතද්දි වාවන්නේ නැහැ. එක්ක ගිහින් බලන්නකෝ. හැබැයි පරිස්සමෙන් හොදේ. කොහොම හරි සීයා යාළගේ වත්ත දිගේ පහලට ගිහින් ඉස්කෝලේ පැත්ත බලලා තියෙනවා. ආපු ලොරි එකක්වත් තියා බලු බල්ලෙක්වත් පේන්න ඉඳලා නැති නිසා සීයා ඉස්කෝලේ වත්ත පිටිපස්සෙන් බැහැලා ඉස්සරහට හොරෙන් ඇවිත් තියෙනවා. මොකද්ද මෙතන ඇත්තටම උනේ කියලා බලන්න.
ඔයාලට කියන්න මගේ පුතේ මම එදා ඒ දැක්කේ මගේ ජීවිතයට දැකපු අවාසනාවන්තම සිද්ධියයි. ඉස්කෝලේ ඉස්සර හඹ ගහේ කණාමැදි එලියක් වගේ පත්තු වෙච්ච බල්බ් එකෙන් මම දැක්කේ පුංචි කෙල්ල කොල්ල 100ක් විතර එක පොදියට අමුවේ මරා දාලා තියෙන හැටි. ඊට පස්සේ මම එතනට හිමීට කිට්ටු කළා. පණ තියෙන එකෙක්වත් ඉන්නවද බලන්න. එතකොට මට ලාවට වගේ කෙඳිරියක් ඇහෙනවා. අනේ වතුර ටිකක්. සීයා දැකලා තියෙනවා ඒ මිනිගොඩ අතරින් එක ගෑනු ළමයෙක් කෙඳිරි ගානවා. පණ තියෙන බව දැනගත් සීයා දඩිබිඩි ගාලේ ගෑනු ළමයා වත්තම් කරගෙන ඉස්කෝලේ වත්ත පිටිපස්සට මැවිත් තියෙනවා. ළමයෝ මොකක්ද මෙතන සිද්ධ වුනේ? සීයා ඒ ගෑනු ළමයාගෙන් විස්තර දැනගන්න උත්සාහ කරලා. ඒ වෙද්දි අනිත් ඔක්කොටම වෙඩි වැදලා තිබුණත් මේ ළමයා වාසනාවකට බේරිලා ඉඳලා. සීයා කොච්චර කතා කළත් ඒ ළමයාට එක වචනයක් පිට කරගන්න බැරි තරමටම හෙම්බත් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ පාර සීයා ඒ ගෑනු ළමයාව වඩාගෙන ගෙදර ගෙනත් තියෙනවා. මොකද්ද මිනිස්සු මේ කරේ? තාක්ෂි හදන්නේ අපි ඔක්කොම මරලා දාන්නද? ගෑනු ළමයා ගෙදරට ගෙනාව බව දැනගත් ආච්චි අම්මා යක්ෂාරූඪ වෙලා සීයට කෑ ගහන්න පටන් අරන් තියෙනවා. ඒත් සීයා ආච්චිට තේරුම් කරලා දීලා තියෙනවා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඒත් ආච්චියේ ගෑනු ළමයාව ගේ ඇතුළට ගෙන ඉඩ දීලා නැහැ. සීයට පැදුරු දුන්නලු ඉස්තෝපු කෑල්ලේ හාන්සි කරවන්න කියලා. මම පුතේ ඒ ළමයාට වතුර ටිකක් පොවලා යාන්තම් පීවිසිහිය ගත්තා. මම ආච්චිට බනින්නේ නැහැ. මොකද උන්දා අපේ ළමයිගේ ආරක්ෂාව ගැන ඕනවටත් වඩා හිතුවා. ඒ නිසා තමයි අපි ඔක්කොම දැන් අද මෙතන ඉන්නේ. එහෙම කියලා සීයා අපේ නැති වුණු ආච්චිගේ මතකෙත් අලුත් කළා. කොහොම හරි කෙල්ලට ගොඩාක් කරදර සිද්ධ වෙලා තිබුණා. මුළු ඇඟපත පුරාම තැලුම් පාරවල්. බොහොම අමාරුවෙන් කෙඳිරික ගා පැදුරු හාන්සිලා හිටපු හැටි මට අදටත් මැවිලා පේනවා කොල්ලෝ. පස්සේ සීයා කෙල්ලට වතුර ටිකක් ගෙනල්ලා දුන්නලු බොන්න. කන්න දෙන්න දෙයක්වත් නැහැ. ආච්චිත් ගේ අස්සට ගියේ සීයත් එක්ක තරහ වෙලානේ. ඉතින් මේ ගෑනු ළමයාට නිවි හැනහිල්ල ටික වෙලාවක් ඉඳ ඇරලා සීයා විස්තර අහන්න පටන් ගත්තලු. ඒ ගෑනු ළමයාට අවුරුදු 17යිලු. ගෙදර තව මල්ලි කෙනෙක් ඉඳලා තියෙනවා. අම්මා තාත්තා අඬන වැති කිය ඒ ගෑනු ළමයා දුක් වුණාලු. ඒ ගෑනු ළමයා කියපු විදිහට එයාව මෙතනට ගෙනත් දාන්න කලින් 5-6 දෙනෙක්ව දූෂණය කරලා. ජීවත් වුණත් ආයේ ගෙදර යන්න අදහසක් නැහැ. ගඟේ පැනලා මැරෙනවා කිව්වලු. පස්සේ සීයා ඒ ළමයාගේ හිත හදලා. නිදා ගන්න කිව්වත් ඒ ළමයා පැදුරට වෙලා ඔහේ උඩ බලන් ඉඳලා තියෙනවා. සීයාට දන්නේම නැතුව එදා හැපියවිලා. සීයාට ඇහැරිලා තියෙන්නේ උදේ ආච්චි ඇවිත් කතා කරද්දී. නැගිටිපු ගමන් සීයා දැකලා තියෙන්නේ ගෑනු ළමයා පැදුරේ නැති එකයි. කොහොනෝනේ මේ ගෑනු ළමයා? දන්නේ නැහැ. මගේ ඉතිතේ ළමයා හිටියේ නැහැ. සීයා මුළු වත්ත පුරාම හොයලා ලිඳෙත් බැලුවලු. ලිඳටවත් පැන්නද බලන්න. පස්සේ ඉස්කෝල වත්ත පැත්තට දුවලා තියෙනවා. එහෙටවත් ගියාද බලන්න. මම එතනට යද්දී ගමේ ඔක්කොම පිරිලා. ගොඩ ගහපු මිනී කන්ද බලන්න. මම මුලින්ම ඉස්කෝලේ වත්ත වටේම බැලුවා. මේ කෙල්ල බයට වහලා තියෙන පන්ති කාමරයක් අස්සට රිංගලවද්ද කියලා බැලුවා. ඒත් මට හොයාගන්න බැරි වුණා පුතේ. පස්සේ ඉතින් මම ගමේ අනිත් උන්දලත් එක්කලා එකතු වෙලා මිනී කොන්ද ගාවට කිට්ටු වුණා.
තාට කියන්න පුතේ මගේ ඔළුවට හරියට හෙනයක් ගැහුවා වගේ. මෙන්න මේ කෙල්ල හිටපු තැනම මැරිලා ඉන්නවා. ඊටත් හපම් බොලව. ඒකිට වෙඩි වැදිලා තිබුණේ ඔලු කට්ට පුපුරන්නමයි. එතකොට සීයේ එදා රෑ සීයා ගෙදරට එක්කගෙන ආවේ? ඒක තමයි දරුවෝ මටත් හිතා ගන්න බැරි. ඒ ළමයාට ලොකුවට දෙමව්පිය ගැන කැක්කුම තිබ්බා. ඒ ළමයාගේ හිතේ තිබුණ වේදනාව කාට හරි කියන්න ඕන වෙලා තියෙන්නේ නැති. ඒකයි ඒ ආත්මේ මාත් එක්ක ආවේ කියලයි මට එදා හිතුනේ. ඉතින් අපේ සීයා කිව්ව විදිහට එදා රෑ ඇවිත් තියෙන්නේ මැරුණු ගෑනු ළමයාගේ ආත්මේ. එයාට ඕන වෙන්න ඇති එයාට වෙච්ච අපරාධේ කාට හරි කියන්න. මට මහා දුකක් දැනුනේ ළමයා ගැන. ඒ ගෑනු ළමයා වගේ තවත් කී දෙනෙක් නම් ඒ කාලේ මැරෙන්න ඇද්ද? එයාලගේ සැනසීමක් නැති ආත්ම අදටත් අපි වටේට කැරකෙනවා ඇති. ඉතින් මේක සත්‍ය කතාවක්. මේක අපට කියපු මේ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. එයා නම්ගම් සඳහන් කරන්න එපා කියපු නිසා අද කතාවේ නංගම් මනංකල්පිතයි කියලා මම මුලින්ම කතාව පටන් ගද්දී ඔයාලට කිව්වා. මගේ channel එකේ පරමාර්ථය වෙන්නේ සත්‍ය හොල්මන් කතා අහන්න ආස ඒ ගැන කුතුහලයක් තියෙන අය වෙනුවෙන් මේ දේවල් සොයලා ඉදිරිපත් කිරීමයි. ඉතින් ඒ නිසා මේ කතා විශ්වාස කිරීම හා අවිශ්වාස කිරීම ඔයාලට බාරයි. ඉතින් අද කතාවේ හොඳ නරකත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. කතා අහන ඒ වගේම හැමදාම කමෙන්ට් දාන ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් තවත් කතාවක් අරන් ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.